පූජාවක් තියලා දවස් 21ක් 14ක් වගේ කරලා අද කෝටි වීතියක් කියලා ඉන්නවා මේ පූජාව කරලා. මේ පූජාව කරලා. දවස් කීයක්ද? 7ක් නැත්නම් 14ක් වගේ කරන්න ඕනේ. මොකද පැය 2කට 3ට කියලා මිනිසු කරනවා එහෙම බෑ. මේකේ සිද්ධි ලබා ගත්ත විට එයාට පුළුවන් සිද්ධි ලැබෙනවා කියන්නේ නිකන්නේ මීමැස් වෙන්නයි යහනට. මීමැස් වෙන්නයි යහනට හරියට ජීවම් කරන කෙනෙක් නා. හරියට මන්ත්‍රේ ජප කරලා සිද්ධි කරලා ප්‍රාණමතුරුලා කරන කට්ටිය. හරි. මගේ සත්‍යතාවය බලන්න ඔප්පු කරන්න ඇවිල්ලා බලන්න මෙතනට ආපු කෙනෙකුට පුළුවන්. හැබැයි අරන් එනවා නම් තමන්ගේ භූමි දේවල් මම බලනවා. භූමියකට කියන්නේ තමන්ගේ ගහ අපලයක් නම් දෝෂයක් නම් පිළියමක් තියෙනවා නම් මුදල් හදන්න එපා. මට අරන් එන්න පොල් තෙල් බෝතලයයි බුලත් අතුකුයි පොල් තෙල් බෝතලයයි බුලත් අතුකුයි පොල් ගෙඩියක විතරයි අරන් එන්න. ඔව් වේද මහත්තයාගේ කරපු වැඩ ඒ කියන්නේ වාශී ගුරුකම් හිම අපිට පෙන්නවා. මම වේද මහත්තයා පොඩ්ඩක් එක මම ෆොටෝස් පෙන්නන්න නතු පෙන්නනවා. ඔව්. එතන තියෙනවා ගානකට මේනවා. මෙතන තියෙනවා එකතු කරපු කපල් නේද? ඒ කියන්නේ විවාහ ජීවිත අහිංසක දරු පවුල් වෙන් වෙලා පංගුවක් කට්ටිය දාලා යන්න ගිහිල්ලා පංගුවක් කට්ටියගේ විවාහ ජීවිතේ කැඩිලා ඒවා එක් කරපු දේවල් තමයි ඔය තියෙන්නේ. මේ සාක්ෂි මේ කට්ටිය දැනට එකට ඉන්නවා. මේ මෙතනම පේනවා ඇතිනේ. එතකොට මෙත මහත්තයාගේ අපි සක්සස් රේට් එක ගත්තොත් එම සක්සස් රේට් එක ලොකුයි. ඉතින් ඔයාට මෙතනට ආවොත් වෙද මහත්තයා කරපු වැඩ ඒ ඔක්කොම බලලා කරලා අපි ෆොටෝස් ටික පෙන්නන්න තියෙනවා. මොකද පවුල් කියලා ගත්තේ රකින්න ඕනේ. ඒ ටික ඒ විදිහට මෙද මහත්තයා පෙන්නයි. මේ කොහොමද මෙද මහත්තයා අපි රැඳිලා ඉන්න ඉස්සරහට තව ලොකු වැඩක් වෙනවා. නේද අපි හදනවා නේද මෙද මහත්තයා? 12 දෙනියක්. ඔව් ඒක නාන තුන් වංශලක දෙන්නේ. පාලුමක තැනක. අද 13 දෙනෙක් මැරිච්ච තැනක දෙන්නේ. මේක කරපු විනබන්ධනයක් අද මං අයින් කරනවා. ඒ විනබන්ධනය අයින් කරන්නේ ඒක අප කපන්න තියෙන්නේ රොඩි දහනේ. මේක පංගුවක් කට්ටිය සෝහන් වල කපනවා. පංගුවක් කට්ටිය තුන් මංසල් වල කපනවා. 12 දෙනියක් කපනවල කරවටක් වතුර බහැලා. එතකොට යාලට ආය කරන්න බෑ වතුරක. වතුරේ අපි දැන් කතරගම ගියත් දිය කපද්දී අවසානට එකතු වෙන්න කලින් වතුර ටික ගන්න එපා. ආය කරන්න බැරි වෙන්න තමයි මම කරන්නේ වැඩ. නැත්තම් යාලා වීදම් කරන මුදලට සාධාරණයක් කරන්න එපා. නැත්තම් යාලා කරනවා ඊළඟ තවත් කරනවා ඊට පස්සේ අරක කරනවා මේක කරනකොට එහෙම වැඩක් නැහැ. ඒක කරනවා නම් අපි බාර ගන්නකොට මේක ඉතින් ඉවරයි. ආයේ වචන දෙකක් තියන්න මන් දෙන්නේ කාලේ එච්චරයි. වෙනමද අපිට තව මේ අතට කතා කරන්න දේවල් තියෙනවද? අපිට සියලුම දේවල් ඉතින් පුළුවන් කතා කරන්න ඕනම දෙයකට. ඉතින් 12 කට්ටුවෙන් වැඩ කරනවා 7 කට්ටුවෙන් වැඩ කරනවා. රත්න කම්බිලි දෙහි හඳුරන්නාසික පීඨ ආශිර්වාදේ තියෙනවා මෙතන. ඒ නිසා කම්බිලි කියන්නේ දිකක් නෙමෙයි කලාවේ බිලිදුන්නු තැනක්. ඉතින් ලේසි නෑ. ඒ නිසා වීඩියෝ එකේ ඉතුරු ටික බලා ගන්න දැන්ම YouTube එකට ඇවිල්ලා මේ තියෙන විදිහට channel එක search කරලා ඒකෙන් සම්පූර්ණ වීඩියෝස් බලන්න.